අම්මා අම්මගේ නම මොකක්ද අම්මා? ඉරේෂා මధుරංගනී ජයසිංහ. එතකොට මහත්තයාගේ නම? අමිල කුමාර. අමිල කුමාර. එයාත් දැන් ජොබ් එකක් කරනවද? ජොබ් එකක් සාමාන්‍යයෙන් කුලී වැඩවලට යනවා. ගොඩාක් දුරට යන්න විදිහක් නැහැ. මහත්තයාගේ මගේ අම්මගේ අසනීප නිසා දවසක් වැඩ කළොත් ඉතින් දවස් දෙකක් තුනක් ගෙදර එහෙම තමයි. එතකොට පොඩි කට්ටිය නම් ටික මෙයා සෙනොල් නෙලීෂ මෙයා නවිදු සෙහන්ස මෙයා සිංහවාස. අම්මා මොකද වෙලා තින්නේ? එයාට මේ අංශභාගයේ මුලින්ම හැදුනේ. ඊට පස්සේ බඩේ කැක්කුමක් වෙලා මේ එහෙම එක්කන් ගියා. එතකොට අම්මගේ නම මොකද්ද? මගේ නැන්දම්ම නේද? ඔව් නැන්දම්ම SD සීලවති. සීලවති. ඔය එයාට මොකද්ද වෙලා තින්නේ? එයාට මුලින්ම අංශභාගය ආවස ඊට පස්සේ ඒක ප්‍රතිකාර කර කර හිටියා. ඒ අතරතුර බඩේ කැක්කුමක් හැදිලා නිකන් අර ශ්‍රාවයක් යන්න ගියා. ඊට පස්සේ ඒකට එක්කන් ගියහම පස්සේ තමයි ගර්භාෂය ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ මුලින් දැන් සාම්පල් යවලා තියෙන්නේ. ඒ යවල එක රිපෝට් එකක් ආවම තව සාම්පල් එකක් එවන්න කිව්වා. දැන් දෙවෙනි එකත් යවලා තියෙන්නේ. තාම අර අඩුවක් නැහැ. තාම ලෙඩේ මොකද්ද කියන එක හරියට දැනගන්න විදිහක් නැහැ. එතකොට කොහොමද ඔකට මේ ජීවිතේ ගෙනියන්නේ? කොහොමද අම්මා? ඒ කියන්නේ ළමයි දෙන්නෙක් ඉන්න ඉස්කෝලේ යන්න. YouTube එකක ඉන්නවා. කොහොම අමාරුවෙන් තමයි සයිතින් මේ අසනීපත් එක්ක යන්නේ. මහත්තයාට අර හරියට ජොබ් එකක් කරගන්න නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මොකක්ද මේ අවශ්‍යතාවය අම්මලා තියෙන්නේ? මේ කට්ටියගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්න ඕනි. මේ අම්මගේ ලෙඩ ඒ ටික දවසට පැම්පස් 3-4ක විතර යනවා. ඒ කියන්නේ අම්මා පැම්පස් අඳවන්න ඕනේ. පැම්පස් අඳලා තියන්නේ. ඒ ආර්ථික ප්‍රශ්න තමයි සර් ගොඩක් තියෙන්නේ. ආය මේ টয়ලට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. টয়ලට් එක හදාගන්න ඕනේ. ඒ කියන්නේ টয়ලට් එක පල්ලෙන් හදාගන්න ඕනේ උඩින් හදාගන්න. උඩින් හදාගන්න ඕනේ සර්. අර ගෙනියා යන්න අමාරුයි. මෙතනින් අර පල්ලමට බැහැලා තමයි එකයි යන්න තියෙන්නේ. ගොඩක් පල්ලම වැඩි නේ අම්මා. ඒකයි. ඔව්. එතකොට මේ තමයි යාගේ නැන්දම්ම. එතකොට එයාට අවශ්‍යතාවය තියෙන්නේ බාත්රූම් එකක් අම්මා. එතකොට කොහොමද මේක කරගන්නේ කියන එක තමයි දැන් මට මෙයා පල්ලෙහාට ගෙනියන්න කරදර නිසා පුළුවන් උදව්වක් විදියට මට බාත්රූම් එකක් අර කොමඩ් එකක් තියෙන එකක් තිබුණොත් තමයි ගොඩාක් වටින්නේ. ඉඳගෙන බිම ඉඳගත්තාම නැකිට ගන්න අමාරුයි. දැන් කොමඩ් එකක් වගේ තිබුණොත් සාමාන්‍යයෙන් ලේසි මට. මම අත්‍යවශ්‍යම දෙයකට වෙලා තියෙන දැන් මේ টয়ලට් එක තමයි මට ඉස්සෙල්ලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඒ උදව්ව කරොත් ලොකු දෙයක්. සබරගම ටීවී එක බලන කවුරු හරි ඉන්නවා නම් මගේ මේ මහත්තයාගේ අම්මා වෙනුවෙන් මට මේ උදව්ව කරන්න කියලා තමයි මං ඉල්ලා සිටින්නේ. ලොකු පිනක් ඒකම කරගන්න හම්බුනොත් මට දැනට ලොකුම අවශ්‍යතාවයකට තියෙන මට මේ බාත්රූම් එකේ ප්‍රශ්නේ මට මේ අර නිතරම ඒ කියන්නේ මෙයාගේ අසනීපෙත් එක්ක නිතරම টয়ලට් යන්න ඕනි. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙයාගේ ඒ කියන්නේ টয়ලට් ප්‍රශ්න වැදගත්ම දේ. ෆැමිලිම මොකක් හරි කරලා හොයාගන්න කරන්න පුළුවන් ළමයි ඉස්කෝලේ යනවා කොහොම හරි කරගන්න පුළුවන්. ඉස්කෝලේ මෙයාලා ඉතින් දැන් මෙයා ශිෂ්‍යත්වයට මට පන්ති එහෙම යවා ගන්න දෙන්නේ කලින් පන්ති එහෙම යවුවා මම. ඊට පස්සේ ඔක්කොම අර පන්ති බූස් ගෙවා ගන්න ඒ අමාරු පන්ති තිබුණ නිසා පන්ති යන ගමන නැවැත්තුවා. මට එහෙම උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් ඒ ඉතින් මෙයා දැන් 8 වසරේ ඉන්නේ. ඉගෙනීමට ටිකක් දක්ෂයි ඉතින් අර පන්ති එකට යවා ගන්න පුළුවන් කමක් නැහැ මට.